කොහොමද යාළුවනේ සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න අද ඔයාලා ආස කරන වර්ග කිහිපයක් ගෙනාවා. ඔන්සීඩියම් කැන්ඩියන් ඩාන්සර් පැකේජස් 5ක්ම තියෙනවා මෙතන. ඔන්න ඔබට අවශ්‍ය විදිහට පැකේජස් වෙන් කරගන්න පුළුවන්. මම පෙන්නන්නම්. ඔන්න පළවෙනි පැකේජ් එකට තියෙනවා මෙන්න කැන්ඩියන් ඩාන්සර්. මෙන්න මේ වර්ගයේ ඔන්න මේ පැලේ මේ මවුෂාකේ මේ විදිහටම දෙන ඔන්න නම්බර 1 පැකේජ් එක. ඊට පස්සේ මෙතන ඉන්නවා වෙනස්ම අලුත් කෙනෙක්. මෙයා ලාවා බුෂ් කියන නමින් තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. පේනවා නේද ලස්සන හුරුබුහුටි මල් ටිකක් ලාවා බුෂ්. ඔන්න ඒ ප්ලාන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න ඔන්සීඩියම් මෙන්න මේ කහ පාට වර්ගය. පේනවනේ පඳුරු හිම හොඳට හැදෙනවා. ඔන්න ඒ වර්ගයේ මේ ප්ලාන්ට් එක පැල 3ක බුෂ් එකක්. මේක තනි පැලයක් නෙමෙයි පැල 3ක බුෂ් එකක්. ඔන්න පළවෙනි පැකේජ් එක මවුෂාක දෙකකුත් එක්කම ඔන්න කහ පාට ඔන්සීඩියම් පඳුරකුත් එක්ක 3900යි මේ පළවෙනි පැකේජ් එක යාළුවනේ. ඔන්න යාළුවනේ දෙවනි පැකේජ් එකට තියෙනවා මෙන්න මේ ලාවා බුෂ් නමින් හඳුන්වන අලුත්ම ඔන්සීඩියම් වර්ගය. ඔයාලට පේනවා ඇති. ඒකේ මෙන්න පොට්ටුත් එක්ක ප්ලාන්ට් එකක් තියෙනවා. මද ප්ලාන්ට් එකක් නම්බර 2 පැකේජ් එක. ඊට පස්සේ මේකෙත් තියෙනවා කහ පාට ඔන්සීඩියම් පැල 3ක බුෂ් එකක්. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ මෙන්න මේක තමයි කහ පාට ඔන්සීඩියම් ඔන්න දෙවනි පැකේජ් එක. ඊට පස්සේ ඒකේ තියෙනවා මෙන්න රතු පාට කැන්ඩියන් ඩාන්සර්. මේ පුංචි පුංචි මල් ගොඩක් පිපෙන වර්ගය. ඔන්න ඒකෙත් ප්ලාන්ට් එකක් තියෙනවා. ඔන්න දෙවනි පැකේජ් එකට මෙන්න මේ වර්ග 3. මේකේ මේ පොට්ටුත් එක්ක ප්ලාන්ට් එකයි ලාවා අලුත්ම වර්ගය. ඊට පස්සේ කැන්ඩියන් ඩාන්සර් මෙන්න මේ වර්ගයේ ඔන්න ප්ලාන්ට් එකයි. එතකොට කහ පාට ඔන්සීඩියම් බුෂ් එකයි පැල 3ක මේ වර්ග 3 දෙවනි පැකේජ් එක යාළුවනේ. ඒකත් 3400යි. ඔන්න තුන්වෙනි පැකේජ් එකට තියෙනවා හොඳට පැහැදිලිව තේරුම් ගන්න පටලව ගන්න එපා. මෙන්න නම්බර 3 නමින් ගහලා තියෙන්නේ මෙන්න ලාවා මෙන්න මේ බුෂ් එක සෝරි බුෂ් එකක් නෙමෙයි ඇත්තටම එක ප්ලාන්ට් එකයි. මේ ප්ලාන්ට් එක මේ විදිහට මල් කින්ති දෙකක් එක්ක මේ ප්ලාන්ට් එක මේ විදිහටම දෙනවා. ඊට පස්සේ ඔන්සීඩියම් එකටත් තියෙනවා මෙන්න මේ වර්ගයේ බුෂ් එකක්. හරිනේ පේනව නේද? පැල කීපයක එකතුවක්. ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ ඔන්සීඩියම් ග්‍රීන් කියන වර්ගය. මේක ටිකක් උසට හැදෙන ලොකු වර්ගයක්. මේක ඔන්සීඩියම් මෙන්න මේ වර්ගයට වඩා වෙනස්. ඒකේ මේ පෙති ගොඩාක් දිගට හට ගන්නවා. කොළ පාට අලිගට පෙර පාට. ඒකේ පොඩි දුඹුරු පාටට හුරු කළු පාට පොඩි පොඩි ඩිසයින් එකක් තියෙනවා ඩොට් වගේ. මට මේ මල ෆෝන් එකේ තිබුණත් අද වලට පෙන්වන්න පහසුකම් නැහැ. ගොඩක් අයට පැහැදිලි වෙයි මම කියන විදිහ. ඒක ගොඩක් බෝනුස් වගේ අඬු දිග මලක්. ඒ කියන්නේ මල් කිනිති මල් 10 12 දක්වා ලොකුවට හැදෙනවා. හරිම ලස්සන වර්ගයක්. එහෙමනම් මේකටත් ඔන්න වර්ග 3යි මේ ගහලා තියෙන කොළපාට ඔන්සීඩියම් ඔන්න නම්බර 3 ගහලා තියෙනවා තුන්වෙනි පැකේජ් එකේ. ඔන්න පැටලෙන්නේ නැහැ හොඳේ. ඔන්න ඔයාලත් පටලව ගන්න නැතුව නම්බර කියලා මට කතා කරන්න. ඔන්න තුන්වෙනි පැකේජ් එක 3400යි වර්ග 3යි මවුෂාකෙකුත් තියෙනවා ලාවා බුෂ් එකේ. ඔන්න හතරවෙනි පැකේජ් එක මේ පෙන්නන්නේ. ඒකටත් තියෙනවා මේ ඔන්සීඩියම් පැකේජස් 5ෙම මේ ඔන්සීඩියම් මේ වර්ගය තියෙනවා. ඒකෙත් ඔන්න ඒ බුෂ් එකක් තියෙනවා ඔන්සීඩියම් නම්බර 4. ඊට පස්සේ මෙතන ඉන්නවා කැට්ලියා දම් පාට රෝස පාට ලස්සන. ඒ කියන්නේ අල්ලකටත් වැඩිය මගේ ඇඟිලි පහ දික් කරාම ඊටත් වැඩිය ලොකු මල් හැදෙන කැට්ලියා රෝස පාටයි දම් පාටයි කලවන් ලස්සන වර්ගයක්. ඔන්න කැට්ලියා ලස්සන ප්ලාන්ට් එකක් තියෙනවා ලොකු පැලයක්. ඊට පස්සේ ඒකට දෙනවා මේ වර්ග දෙකත් එක්ක මෙන්න මේ කැන්ඩියන් ඩාන්සර් වර්ගය. මම ඔයාලට එදා අභියෝග කරා. ඔයාලට මේ මගේ වීඩියෝ එක අරන් ගිහලා බලන්න මේක ලංකාවේ හැමතැනම තියෙන වර්ගයේද කියලා. ඔන්න ඒක නෙමෙයි කියලා කවුරුත් මට කෝල් කරේ නෑ. වෙනදට මැසේජස් දානවා සමහර අය මිස් කහ පාට තියෙනවා අපි ගාව කියලා. ඔන්න මේ ප්ලාන්ට් එක ලොකු ප්ලාන්ට් එක දෙනවා මේ තුන්වෙනි පැකේජ් එකට. මේ මලත් එක්කම මේ මවුෂාකය ඔන්න ඔයාලගේ ගෙදරට මේවනවා. එහෙනම් ඔන්න මේ මල් කිනිත්තත් එක්ක හතරවෙනි පැකේජ් එක මේ කැන්ඩියන් ඩාන්සර්
මේවා පිටරටින් ආනයනය කරන ලද වර්ග. ඔන්න කැන්ඩියන් ඩාන්සර් මේ වර්ග මේ ප්ලාන්ට් එකයි මවුෂාක් එකයි හතරවෙනි පැකේජ් එක මේ ඔන්සීඩියම් වර්ගයේ මෙන්න මේ බුෂ් එකයි ඊට පස්සේ මෙන්න කැට්ලියා දම් පාට ලස්සන රෝස පාට බයි කලර් වර්ගයක්. ඔන්න මේකටත් ප්ලාන්ට්ස් 3යි මවුෂාක් එකක් සමග එතකොට හතරවෙනි පැකේජ් එක 3100යි. ඔන්න පස්වෙනි පැකේජ් එකට ඔන්න බලන්න ලස්සන මවුෂාක්යක් තියෙනවා කැන්ඩියන් ඩාන්සර් වෙනස්ම වර්ගයක්. හැබැයි මේක මම ඊට කලින් දීලා තියෙනවා. ඉතින් මට ඇත්තටම දුක හිතෙන කතාවකුත් වුණා. කලින් මම මේ වර්ගයේ කැන්ඩියන් ඩාන්ස් පැකේජ් එකක් දාලා අනුරාධපුරේ ඉඳන් කිලෝමීටර් 40 ගාණක් දුර කෙනෙක් තමයි ඕඩර් කළේ. බස් එක බස් එකයිලු අනුරාධපුරේ ටවුන් එකේ ඉඳන් ඒ ගමට තියෙන්නේ. ඉතින් ඇය කිව්වා පැකේජ් එක ඕනේ හෙට උදේ කොහොම හරි මුදල් දානවා. මං කිලෝමීටර් 42ක් එන්න ඕනේ මිස් පාන්දර 6 බස් එකේ නාවොත් මට ආපහු එන්න බස් එක අල්ලගන්න බැරි වෙනවා කියලා. නමුත් එයා වෙනුවෙන් මේ පැකේජ් එක මම වෙන් කරලා තිබ්බා. එයා මිලදී ගත්තා. ඉතින් ඒ තරම් කැපවීමකින් මල් හදන පිරිසකුත් ඉන්නවා. එයා ඒ මුදල් දාන්න මෙදා අනුරාධපුරේ පාන්දර 6 බස් එකේ ආවා. ඒ තරම්ම ආසාවෙන් මල් හදන පිරිසකුත් ඉන්නවා. ඔන්න ලස්සනම ඔන්න පස්වෙනි පැකේජ් එකට මෙන්න මේ පොහට්ටු ගොඩක් තියෙනවා. මේ කැන්ඩියන් ඩාන්සර් මේ ප්ලාන්ට් එක දෙනවා. ඊට පස්සේ මෙන්න මේකටත් ලස්සන දම් පාට රෝස පාට බයි කලර් ගොඩාක් ලොකු වෙන ඔන්න කැට්ලියා පැලේකුත් තියෙනවා. මේකටත් තියෙනවා ඔන්සීඩියම් මෙන්න මේ වර්ගය. මේ වර්ග පහේම පැකේජස් පහේම මේ ඔන්සීඩියම් මේ කහ පාට වර්ගය ඇතුළත් වෙලා තියෙනවා. ඔන්න බුෂ් එක බැගින්. එතකොට පස්වෙනි පැකේජ් එකටත් ලස්සනම වර්ග 3ක් එක්ක ඔන්න 3100යි.